හොඳයි පින්වත් ගෞරවනීය උපාසක දරුවනි, අපි අද බක්පුර පසළොස් පොහොය නිමිති කරගෙන සද්ධර්ම දේශනාවක් උදෑසන ශ්‍රවණය කළා. බොහෝ දෙනාගේ කතාවක් තමයි ඉතුරු ටික මොකද කරන්නේ? ධර්මයේ තේරෙනම අවබෝධ වෙලා ඉන්නේ අපි ස්වාමිනී දැන් මොකක්ද ගන්නවද කියලා. ඒක සාධාරණ ප්‍රශ්නයක්. ඉතින් ඊට කලින් පොඩ්ඩක් මෙනෙහි කරන්න මේ මතක් කරන්න ඕනේ අද දායකත්වය ලැබපු මගේ ගෞරවනීය පාසිකාවන් පිළිබඳව අද සවස් ගිලම්පස දාණය සහ සවස් ධර්ම දේශනාවේ දායකත්වය ලබන්නේ අපි බණ්ඩාරගම චන්ද්‍රලතා උපාසිකා විසින්. මම දනිතුමිය බොහොම සද්ධාවෙන් යුතුව ආරාධනාවක් කළා ස්වාමීනි සවස් පැයක දේශනාවක් කරන්න මට අවස්ථාව දෙන්න කියලා. නැත්නම් මම ඉතින් 12 පදන අවස්ථාවට යන්න වාරු වෙන්නේ. ඊළඟට කොහොනේ එහෙම කරන්නේ අපිට පැයක දේශනාවක් කරන්න ගෝවාන්සේ සියලුම දායකයන් සහයමදේව අපි ලබා දෙන්නම් කියලා බොහොම සද්ධාවෙන් ඉල්ලීමක් කළා. ඉතින් බණ්ඩාරගම චන්ද්‍රලතා උපාසිකාවට අපි ප්‍රාර්ථනා කරමු පුතේ ඔබට අජර අමරණීය වූ සදාතනික වූ උතුම් නිවන් දකින්නට මේ පින් උපනිෂ වේවා කියලා මොහොසාර ප්‍රතිපදින සල්කත. ඒ වගේම පින්ුත්යක් මතක් කරන්න ඕනේ මේ අපේ චන්ද්‍රිකා දරුවගේ නාංගි බඳු මහත්මයා අවුරුදු 45ක යති එකපාරටම මිය ගියා වාහනේ ඇක්සිඩන්ට් වල. ඒ තමයි එල්.එච්. ප්‍රමිත් මහතා. අදට දින 7ක් වෙනවා මිය පරලොව ගිහිල්ලා. අපි විශේෂයෙන් මතක් කරන මේ ගෞරවනීය උපාසිකාව බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන දරුවෙක් අපේ චන්ද්‍රිකා දරුවා. තුමිය බොහොම කාරුණිකව ආරාධනා කළා ස්වාමීනි තුමාට මේ පින් අනුමෝදන් කරන්න. තුමා දුගතියින් සුගතියටපත් වේවා. තුමා මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ තුමා මානිවන් දකින්න හේතු වාසනා ලැබේවා කියලා පින් අනුමෝදන් කළා. මේ දායකත්වය ලබා දෙන තිනේ මේ චන්ද්‍රිකා දරුවා සහ බිරිඳ ශිරන්ති කියන ගෞරවනීය දරුවෝ තමයි. ඒ අයට ඒ මහා කුසල ශක්තිය උපනිෂ් වේවා. ඔබතුමියට මේ කරන සේවාව මම හිතන්නේ අතිවිශාල සේවාවක්. ඒ සේවාව තුළින් උතුම් අමාමා නිවන් දකින්න හේතු වාසනා ලැබේවා කියලා අපි කරා. ඒ වගේම මායා දුන්න ගෞරවනීය දායකත්වය ලබා දුන් තවත් දායක පිරිසක් ඇටියට ආර්යවති සුදුසිංහ ගෞරවනීය උපාසිකාවත් ආර්.බී. ගුණවති උපාසිකාවත් සිහිපත් කරනවා. අද ගිලම්පස දාණයට සහභාගී වීම, දවල් දාණයට සහභාගී වීම, විවිධ ආයුරින් නායන ආයුරින් බද්දැටින් හරි ආධාර. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා සමදාමත් අපේ කාර්ය මණ්ඩලය. අපේ චන්ද්‍රිකා දරුවා, ඒ වගේම කුමාරි දරුවා, ඒ වගේම රේණුකා සහ ජග්දාමයන් සහ මැඩම් සහ දරුවෝ. මේ අය මහත් කැපකිරීම කරනවා. ඉතින් සමහරවිට මහන්සි මං කියන දේ කමක් නැහැ. වෙහෙස මාසුකාට හොඳයි. එයි ලැබෙන්නේ සදාතනික විමුක්තිය. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් දුක් විඳගෙන කරදර විඳගෙන තමයි යමක් කරගත්තට කමක් නැහැ කියන එක අපිට මම ප්‍රාර්ථනා කරන හැම දිනාටම සදාතනික වූ අමාමා නිවන් දකින්න හේතු වාසනා ලැබේවා කියලා. හොඳයි මම අපි අද නියමිත ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. හොඳයි මේ පැත්තෙන් එන්න. ඔව්නම් අපි චිරන්ති දරුවා බණ්ඩාරගම චන්ද්‍රලතා ගෞරවනීය උපාසකම්ම අද උදෑසන දවසේ සවස් ගිලම්පස දාණය සහ ධර්ම දායකත්වය සහ සිසුපිල් පූජාව දැන් කරන චන්ද්‍රිකා දරුවා විසින් හැමෝම සාදුකාරයට පින් අනුමෝදන් ඉතින් මහත්ඵල මහත්තානස මහ කුසල් මහා මේක පර්වතයේ වඩා කුසල් ආර්යයන් වහන්සේ කෙනෙකුට බත්තටයක් ගන්න. පුතේ නුඹලා කරගන්නේ ඉමහත් කුසලයේ මට වචන වලින් ප්‍රකාශ කිරීමයි. මෙලොවම උතුම් නිවනේ සැනසේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මේකට අපි නිර්වාණය අවබෝධ වුණාට පස්සේ අපි
මොකද්ද කරන්න ඕනේ කියන එක හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ළඟදී කෙනෙක් කියනවා ස්වාමීන් දැන් මට කරන්න දෙයක් තිබුණා නෑ. ඉස්සර වගේ දන් දෙන්නේ හිතෙන්නේ නෑ, පෙරහැර යන්නේ හිතෙන්නේ නෑ, මල් පූජා කරන්න හිතෙන්නේ නෑ. අර බාලාංශෙ මිනිසු කරන ඒවා කරන්න හිතෙන්නේ නෑ. හැබැයි නිකන් ඉන්නත් බෑ. දැන් හොරත් කරන්නේ මිනිස්සු යනවා පොඩි බැලගෙන දන් දෙන්න. මිනිස්සු යනවා පෙරහැර. මිනිස්සු යනවා මල් පන්දලට පූජා කරන්න. අපිට හිත දෙන්නේ නෑ. අවං කොහොමද? බෑ නෙමෙයි හිත දෙන්නේ. දැන් අපිටත් මොකක් හරි ඇතිනේ කරන්නේ. මොකක්ද අපි කරන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන වයසනකාර. කාරණා පහක්. ආර්යයන් ශ්‍රාවකයන්ට මෙන්න මේ කාරණා පහෙන් පෝෂණය වෙන්න කියනවා. හරි? විමුක්තායතන පහක්. ඒ තමයි ධර්ම ශ්‍රවණය කරන්න කියනවා. නිකන් යනවා. ඊට අමතරව ධර්ම සාකච්ඡා කරන්න. ඊළඟ කියන්නේ ධර්ම සම්මාසනය කරන්න. ධර්ම සත්‍යයනා කරන්න. සමාධි නිමිත්ත වෙනේ කරන්න. ඔන්න බින්දුනේ වලටත් කරන්න වැඩ තියෙනවා. දැන් අපේ ශාසනික කටයුතු දෙන්නේ ඇතුළේ. පෘථග්ජනයාගේ ශාසනික කටයුතු දෙන්නේ එළියේ. අපිට එළියේ කරන්නත් බැරි කමක් නැහැ. හැබැයි උන්ට ඇතුළේ කරන්න දන්නේ නැහැ. එහෙම නෙවෙයි. අපිට එළියේ කරන්නත් පුළුවන්. ඇතුළේ කරන්නත් පුළුවන්. රහත් වෙනකල්ම එළියත් ඇතුළත් දෙකම කරන්න. රහත් වුණාට පස්සෙත් එළිය කරන්න කමක් නැහැ. ඇතුළේ කොහොම සිද්ධ වෙලා ඉවරයි. පින්වතුනි ඔබ කල යුතු හොඳම දේ තමයි ඔබට ස්මාර්ට් ෆෝන් දෙන හැමෝටම ටච් ෆෝන් ඔබට කියනවා. අපේ YouTube එක තියෙනවා, භාවනා අවබෝධ channel එක තියෙනවා. කල්පයක් නැහැ. පැත්තකට වුණා. කාර්යාලය විතරක් අල්ලගත්තා. හොඳට සෙවණේ කළා. ඕන්න තියෙනවා එන්න වැඩක් කරන්න. මොකද කල්යාණ මිත්‍රයාගේ ධර්මයේ ශ්‍රවණය කරනවා. පින්වතුනි කාලේ යනවා දැනෙන්නේ නැහැ. ආසය යහන් බලපදේ. බුදුහාමුදුරු කියන එක විමුක්ත ආයතනයක් ව්‍යා කරන්න. දැන් නිකන් කම්මැලි වෙලාවට දාගෙන යනවා. ඊට පස්සේ කාලය යනවා දැනෙන්නේ නැහැ. සුවය සබ්බ රසං ධම්ම රසං දිනාති. හරිම සුවයි. හරි. අනේ එනවා කවුරු කෙනෙක් තමන්ගේ ධර්මීය දන්න කෙනෙක් මේ වයින් දැන් අපි තුනේ උදාහරණ කරගන්න ස්වාමී දිනේ ඉන්නවා. එළියේ සමාන ස්වාමී දිනේ කියන්නේ අවිද්‍යාව භූමිය අපි යන්නේ විද්‍යාව භූමිය අරගන්නවා වෙන්නේ. ඊයත් එක දරුවා හකට ගන්න යන්න ඊට උදව් කළා ඉන්නේ. ඉතින් තමන් ධර්මය අවබෝධ කරගත්ත පිළිසිතර පුතාට හොඳයි. දෙන්නම ප්‍රගමන යන්නේ. ඉතින් ඉන්නේ වෙලාව සාකච්ඡා කරනවා. මට නම් මෙන්න මේ විදිහට මම දකින්නේ. ඔයා කොහොමද දකින්නේ? අනේකා කියන දේ හොඳට අහන්න පුළුවන් විදිහට. කවදාද එයා බොරු කියනත් ඔයා අහන්නේ. එයාම අල්ලගන්න පොතෙන් ඉන්නේ. ඔබ දන්න ඊට පකට වань මම කියනවා කියලා එහෙම කියන්න ඕනේ නැහැ. දන්නේ නැති එකාට ඉස්සරම කියන්න දෙන්න ඕනේ නේ. ඊට පස්සේ අහගෙන නෝනා මේ මෙතන පොඩ්ඩක් වැරදි නේද? මම කියන්නම් ඒක. අන්න සාකච්ඡා. ධර්ම සාකච්ඡා කියන්නේ කුඩු කෙලි නෙමෙයි. අනේකාට සමන් දීමයි. මොන මතකද කියන්නේ ධර්ම සාකච්ඡාව කියන්නේ අනේකාට සමන් දීමයි. තමා දේශනා කරන එක නෙමෙයි. පොඩක්. අනේකාට සමන් දීලා යෝගේ තියෙන අදුපාඩු වැරදි Tamanට පේනකොට ඕ නිවැරදි කිරීම තමයි ධර්ම සාකච්ඡාවේ වියදු. ගහ ගන්න නෙමෙයි. උඹ දන්න මගුලක් නෑ මම යනවා වෙන්න. මොන විකාරද මේ කියන්නේ? දැන් ධර්ම සාකච්ඡාව. දැන් තියෙන්නේ කුඩු කෙලි සාකච්ඡාව. හිතා නිදාගන්නකොට දැන් මොකද පීරිසියක් කෝපයක් උඩියට පුළුවන්. වලි. එහෙම නෙමෙයි. ඔයා කියන්නේ මං අහන් ඉන්නම්. හරිම සාන්තයිනේ. නැත්තම් මං අහන් ඉන්නම් ඔයා කියන්නකො. මට තේරෙන විදිය මේකයි. දැන් මේ කාලේ බුදුහාමරන් කාලේ මිනිස්සු එහෙමයි. හරිම ෂෝ.
උදාහරණකාරී මිනිස්සු හරිම නිවිලා කොහොම කාරුණිකව කියන දේවල් අහන් ඉන්නවා. ඇත්තටම අහන් ඉන්න එක තමයි වැදගත්ම දේ. ඊට පස්සේ උ නිවැරදි කරන එක ඔබගේ වැඩ. ඔන්න ඉතින් ධර්ම සාකච්ඡාවල් අපි සිද්ධ කරනවා. ඉතින් අරයට වඩා මෙයා මුදුන්පත් දෙන්න, මෙයා මුදුන්පත් නැහැ ඔබට වඩා මන් දන්නවා. ඔබ සෝතාපන්නයි, මං සකුදාගාමි, මං අනාගාමි දුකට වාගිය. මං කියන එක හරියට හරි. ඉතින් මං කියන්නේ කිව්වොත් උගේ අනාගාමි බේරෙන අනිත් පැත්තේ බේරෙන්න පටන් ගන්නවා. අනාගාමි එතකොට තමන්ට තියෙන තමන් අනාගාමීත් නෑ මට ඕන මාර්ගඵලයකුත් නෑ මට වන්දක ධර්ම සාකච්ඡා කරන්න ඉතරයි කියන එක කියන්න පුළුවන්. දැන් ඔය අපි ඒ සබ්ජෙක්ට් මාර්ගයට ඉර දෙන්නුනේ කියන්නේ ඕන දෙයක් කියාපි. වැඩිදෙනින් අල්ලගත්ත සුද්ධ කරනවා. ඒ වගේ අයට අපි අවස්ථාව තමයි ඒකම ධර්ම සාකච්ඡාව. හරි වැදගත් පුළුවන් නම් පින්වත් දරුවනේ අපි සූම් ධර්ම සාකච්ඡාව දෙන හැම ඉරිදම සවස් 3ට ලංකාවේ මගේ දැන් 20ක් 30ක් එකතු වෙනවා. මම ඉස්මේල් පුතාලෙන් එකතු වෙනවා. නන්දිකෝ හොඳ ප්‍රශ්නයක් ඉදිරිය මම ඒකට කතා කරනවා. ඒ ප්‍රශ්නයක් ඉදිරියට. මේ දේශනාව කරලා අවසානයේ ටිකක් කියනවා. එතකොට මම පුතාලට ආරාධනා කරන හැම දිනාටම ඉරිදට අපි සිසිල් පුතාලා එකතු වෙනවා. ළඟ පුතා එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්න ඕනේ. ගන්න පුළුවන් අපි සුනිත්‍රානේ. වයනම සුනිත්‍රානේ එකතු වෙන්න පුළුවන්. මෑනියොන් එකතු වෙන්න පුළුවන්. ටච් පොයින්ට් තියෙන හැමෝටම එකතු වෙන්න පුළුවන්. අපි කුරුදුංග පුතාලත් එකතු වෙන්න පුළුවන් එනවා නේද? සූම් සාකච්ඡාවල. සූම් සාකච්ඡාවේ අපි ලින්ක් එක එවනවා ඔයාලට හරියට 3ට ඉරිදා. අපි ගාමික මාතෘකාව බලන්න. ලින්ක් එක ආවම මේ ලින්ක් එක ටච් කරලා ජොයින් වෙන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයාලගේ බාන්නවලගේ ප්‍රශ්න කොහොම සාකච්ඡා කරනවා. හරි වැදගත් ඒ සූම් සාකච්ඡාව. ඒ තමයි ධර්ම සාකච්ඡා. හරි සෝ. ඒකට හරියන් වාසිය තියෙනවා. ඒක ඉරිදා තියෙන්නේ හැම ඉරිදාම 3ට. දැන් මේ ඉරිදා නෑ අවුරුදුනේ හෙට. ලබන 20 වෙනි ඉරිදා ඉඳලා දිගටම හැම ඉරිදාකම තියෙනවා. ඒක කල්යාණි දුව තමයි ඒක කොඩිනේට් කරන්නේ ඕස්ට්‍රේලියාවේ. යා දැනුම් දෙනවා කොට දැනුම් දුන්නාම අපි සාකච්ඡාව සම්බන්ධ වෙනවා. හරි වැදගත් ඒක. ටයිමින් නැද්ද දන්නේ? ඒ දාට දෙන්න බලන්න. මොකද ඒකේ ප්‍රශ්න අහන්න පුළුවන්. මම ආසා ප්‍රශ්න අහනවා ඒ තමයි. එතකොට තමයි මේක විවෘත වෙන්නේ නේ. අනේ විදිහ ධර්ම සාකච්ඡා වලට වාජනීය වෙන විදිහට බලන්න කියන බුදුහාමුදුරුවෝ නිකන් ඉන්නේ පවුන කාරණා. මේ ධර්ම දේශනාවල් වල ධර්ම සාවාරී ධර්ම චාරිකා ඇතුළත් වෙනවා. දැන් අපි මම හිතන්නේ අවුරුද්දෙන් පස්සේ චාරිකා පටන් ගන්නවා. එකක් ගම්පහ අනික අනුරාධපුරේ තව එකක් අපි අප්පච්චිලා ලෑස්ති කරනවා කිව්වා ඒක පාවල. අපිට කීපයක් දැනටවත් ආමුදුරු කතා කරලා දිනවා. ඉතින් අපි සෙනසුරාදා දවස් වලට ධර්මචාරිකා යනවා. අපි යම් ඉවලයි ගමටත් එනවා. ගම්වල සකස් කරන්න ඕනලා. පුතාලා කතා කරලා මධ්‍යස්ථානයක් හදනකොට මට එන්න යන්න බෑ. මම ආරාධනා කරුවම පැමිණෙනවා. සල්ලියක්වත් ගන්නේ නැහැ. මම මගේ පැමිණීමට මම සල්ලි ගන්නෑ. මොකද මට දැනටමත් ඒ සඳහා දායක මුදල් මගේ දරුවෝ රැස් කරලා දීලා ගන්නවා. ඔයාලට ඕන කීයක් කියලා මට පූජා කරන්නත් පුළුවන්. අපි ඒ විදිහට ශක්තිමත් වෙලා ඉන්නේ. ඒ ශක්තිමත් වෙලා තියෙන නිසා ඔයාලට ගැටලුවක් නැහැ. අපිට පුළුවන් අපි සිසිල් පුතාලා ප්‍රීති දුවලා අපි ඒ දායක මුදල් එකතු කරලා මං ඉන්නවා ලිස්ට් එකම තියෙන ප්‍රේල් පුතාලා. ගොඩක් දෙනෙක් එකතු වෙලා අපි අර මුදලක් පිටවලා තියෙනවා. ඒක අපිට පුළුවන් ඕනෑම ගමකට නගරයකට 7-5ක්වත් අය නොකර ඔබගේ ගමට පැමිණෙන්න මට හැකියාව තියෙනවා. ඒ වගේ තමයි ධර්ම චාරිකා. ධර්ම චාරිකා කරන්න ඕනේ. දැන් ඔයා කල්පනා කරලා නිකන් ඉන්නකොට කොහොමද අපි අරියතුන් වහන්සේගේ ඉන්නන්නේ? යන්න ඕනේ පන්සල. කතා කරන්න හඳුනන්න. යන්න ඕනේ ගවමනේ ගොල්ලනගල මේ බණ ව්‍යාප්ත කරන්න ඕනේ. අන්න ඔබට වැඩක් දැන් තියෙනවා. ඒකත් නිර්වාණේ විමුක්තිය මුගයක් කියලා බුදුහාම සඳහන් කරනවා. ස්වාමීන් වහන්සේලා අකමැතිනම් අපි වෙන තැනක ගෙදරක හරි ගමන් තමන් මේ මොන තැනක පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් 10ක් 20ක් එකතු වෙන්නේ 50කට දෙන්නේ නැහැ.
ඉතින් ඒකතු වෙන පිරිස එකතු කරලා පොඩි පොඩි හරි දේශනාවල් කරන්න හැකි පරිදි කටයුතු කරන්න උත්සාහ කරනවා. එහෙම බැරි වුණත් අර එකතු කරන්නේ අනිත් සහභාගී වෙලා අනිත් වැඩවලට එන්න. දැන් අපි සංචාරය කරනවා ගම් පහට යනවා නම් මම බුදුලාට පුළුවන් විදිහට එන්න. මම හිතන්නේ අපි මෑණියෝම වැඩි යන ගීතරේ ගම් පහ දේශනාවට. දාලා බුදුලාට කරසුනේ සුනිත්සලා. නිත්තම් නම් ගන්න යම මේ අයත් එකතු වෙලා. බයිසිකල් එක හරි, ටීවී එක හරි, බස් එකේ හරි එහි දෙන්න ඕනේ නේද? මේක තමයි කට්ට තමයි දෙන්නේ. කට්ට කැවට කමන්නේ ඉතින් නිර්වාණි නම් වෙන්නේ. අන්තිම කට්ට නිකන් ඕන එකක් කට්ට නෝට් වෙන්නේ. ජීවිතේ පරිත්‍යාග කරලා හරි මේ වැඩේ කරන්න ඕනේ. දැන් මගේ ප්‍රතිපත්තිය ඒක. ඊළඟ තමයි මොකද ධම්ම සම්මාසනය. හරි වැඩ මොකක්ද ධම්ම සම්මාසනය කියන්නේ? මානසිකාරය කරනවා. අනේ ඇස ශූන්‍යයි, රූපේ ශූන්‍යයි. ඔන්න හිතේ තියෙන ඇස් දෙක වහන හිතනවා. කන ශූන්‍යයි, ශබ්දය ශූන්‍යයි, නාසය, ගන්ධය, දිව, රස, කය, පහස ශූන්‍යයි, 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 ශූන්‍යයි යන මානසිකාරය. ධර්ම සම්මාසනය කරන තමන්ගේ හිත තුළ කරගෙන යන නිර්වාණ ධාතුව ස්පර්ශ වෙන තුරුම කරනවා. අන්තිමේදී ඉතුරු වෙන්නේ ඔයද නිර්වාණ ධාතුව. තමන් දන්නේම නැහැ කාලේ නිමා වෙලා. තමන් දන්නේම නැහැ වැඩක යෙදিলা. ධම්ම සම්මාසනය හරි වැදගත්. ඒක ඔයාලට නිදාස් වෙයි දැනකට ගිහිල්ලා කරන්න පුළුවන්. අවුරුවල් වලින් මාසය ළඟට අපි මේ පුතාට දෙන්නට අවශ්‍ය වෙයි කියලා. ඉඳගත්තා ධම්ම සම්මාසනය කරන හොඳ තැනක්. පූජනීය තැන්වල හරි රොත්. පන්සල උනත් හොඳයි, බෝධිය හොඳයි. චූටි පන්සල හරි චෝ. ඒ වගේ තැනක කියලා තමන් මානසිකාරය කරනවා ධර්ම සම්මාසනය කරනවා මේක නේද නිවන කියලා. බලන්න පැය දෙක තුන යනවා දන්නේම නැත. හරිම වැදගත් ඒක. ඒකට අපි තව නමක් කියන යෝනිසෝ මානසිකාරය. ඊට පස්සේ මොකක්ද තව එකක් තියෙනවා. ඒ මොකද්ද? සමාධි නිමිත්ත. කමඨාන. කමඨාන තමයි නිස්සද්දෝ නිස්ජීව ශූන්‍ය. එච්චරයි. වෙන මොනවත් නැහැ. සත්‍ය පුද්ගලෙක් නැති ස්වභාවයක්. ඕන් ඇස් දෙක වහගත්තා. යන්න අපි පොඩ්ඩක්. අස් වහගන්න. නිමිත්ත අල්ලගන්න. ඔක්කොම යන්නේ. ධම්ම දැන් මේකල සමාධි නිමිත්ත බවට පත් වෙන පින්වත් දරුවනි. දැන් ඔබ විඥාණයට යන්න විඥාණය තුළ කිසිවක් නැති බව දකින්න. දැන් විඥාණයේ ඔබ ඉන්නේ ඔබත් විඥානයේ මායාකාරී සංකල්පයක් ලෝකීය සංකල්පයක්. දැන් බලන්න නිස්සත්තු නිස්ජීව ශූන්‍ය කියන්නේ ශූන්‍යයි. සත්‍ය පුද්ගලික ශූන්‍යයි. ලෝකේ ශූන්‍යයි. ආය බාහිර ලෝකේ ගැන හිතෙන්නේ නැහැ, අභ්‍යන්තර ලෝකේ ගැන හිතෙන්නේ නැහැ, තුලාන්තය ගැන හිතෙන්නේ නැහැ. විඥානයේ මධ්‍යයෙන් සිත දියුණු කරගෙන යන ඉදිරියට නිස්සත්තු නිස්ජීව ශූන්‍ය අනාත්ම නිමිත්ත. සත්‍යයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ශූන්‍යයි. පේන තික්මානික සත්‍යයක් නැහැ. පේන තික්මානික ජීවයක් නැහැ. ශූන්‍යයි. ලෝකේ ශූන්‍යයි. ඔබට දැන් පේන්න ඕනේ ගහක් කොළක් නැති මහා වනාන් මහා රූප කාන්තාරයකට ගියාම හතර වටේට අනන්තය අහස විතරක් සිටිජේ වගේ පේන පළාතක්. කිසිම දෙයක් නැහැ. වැල්ලක් මුල්ලක් ගහ කොළක් මොනවත් ශුන්‍යතාවය. ඔබත් නැති මහා පරම සත්‍යයක් ඈතට අනන්තයේ වීදිලා යනවා. දස දිශාම අනන්තයේ වීදිලා යන ශුන්‍යතාවය. උදනකවත් සත්‍යයක් පුද්ගලික නැහැ. ජීවයක් නැහැ. ද්‍රව්‍යයක් නැහැ. වස්තුවක් නැහැ. අරක මේක කියන්නේ මොකක්වත් නැහැ. අත්තේනවා අත්තේනවා. සමාධි නිමිත්ත වඩන්න බෑ. ශුන්‍යයි.
ශුන්‍ය 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 ලෝක ශුන්‍ය. උතුරු දිශාවද අනු දිශාවෙද උතුරු නැගෙනහිර දිශාව නැගෙනහිර අනු දිශාවෙද පස්නාය දිශාවේ පස්නාය අනු දිශාව නැගෙනහිර දිශාව නැගෙනහිර අනු දිශාව උඩද යටද අනන්ත නොපෙනෙන සියලු ශුන්‍ය.